ජීවිතේ කවදාවත් හිතපු නැති තැනකින් ආයෙම පටන් ගන්න වෙයි කියලා කවදා හරි ඔයාට හිතිලා තියෙනවද? අයිබෝන් මම අමා. දැනට ඔස්ට්‍රේලියාවේ මාස්ටර් ඩිග්‍රී එකක් කරන ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් ඇවිල්ලා ටික කාලයක් වෙනවා. ඉතින් මගේ මේ ඔස්ට්‍රේලියා ජර්නි එක ඇතුලේ මම ලබපු අත්දැකීම්, ඒ වගේම සුන්දර අවස්ථාවන්, අභියෝග මේ හැමදේම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. විශේෂයෙන්ම මම හිතනවා අලුතෙන් වෙනත් රටකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගැහැණු ළමයෙක්ට විශේෂයෙන්ම මේ දේවල් වලින් පුංචිම හරි දෙයක් ගන්න පුළුවන් වේවි කියලා. හැබැයි මගේ කතාව පටන් ගන්නෙ ඔස්ට්‍රේලියාවෙන් නෙමෙයි, නිව්සීලන්ත වලින්. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මගෙත් එක්ක එකතු වෙලා මගේ කතාව අහන් එන්න කියලා. එහෙනම් අපි යමු මගේ පළවෙනි බ්ලොග් එකට. Airplane mode. පුංචි කාලේ ඉඳලම මම හිමවලට පුදුම විදිහට ආස මනුස්සෙක්. ඉතින් මම යුනිවර්සිටි එකක් හොයද්දී මුලින්ම හෙව්වේ හිම වැටෙන රටක තියෙන යුනිවර්සිටි එකක්. ඔය 2017-16 කාලෙදී සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියා සහ නිව්සීලන්ත වලට සෑහෙන ස්ටුඩන්ට් වීසා කරා. නිව්සීලන්ත වලට තමයි මගේ හිත ගිහිලා තිබුණේ. ඒ නිසා මම ඒ දවස්වල තිබුණ ඒජන්සිය දැන් ඒක ඇත්තෙත් නෑ මං හිතන්නේ. ගිහින් බාර දුන්නා. මගේ ඩොකියුමන්ට්ස් බාර දීලා. ඉතින් ස්ටුඩන්ට් වීසා එකකට යන්න. හැබැයි මාස 4-5ක් බලාගෙන හිටියා, කිසිම ආරංචියකුත් නැහැ, වෙච්ච දෙයක්වත් නැහැ. බැරිම තැන මම ගිහිල්ලා මගේ ඩොකියුමන්ට්ස් ටික ආපස්සට ගත්තා. සාමාන්‍යයෙන් අර ඒගොල්ලන්ට ඒජන්සි එකට දුන්නාට පස්සේ ආපස්සට ගන්නකොට ඒගොල්ලෝ ගාණක් ආය කරනවා. මගෙන් ඒ දවස්වල 22000ක් හරි 25000ක් හරි ගත්තා. ඉතින් ඒ දීලත් මොකද එතන මගේ ඔරිජිනල් සර්ටිෆිකේට්ස් තිබ්බේ. ඒ ටිකත් අරගෙන ඇවිල්ලා මම හිතුවා මම තනියෙන් try කරනවා. තනියෙන් ඇප්ලිකේෂන් දාලා බලනවා. හරියන්න හරි වරදින්න හරි. ඉතින් වෙබ්සයිට් චෙක් කරලා යුනිවර්සිටි 4ක් තෝරාගත්තා. ඔටාගෝ පොලිටෙක්නික් එක තෝරාගත්තා. ඊළඟට කැන්ටබරි යුනිවර්සිටි එක තෝරාගත්තා. වෙල්ටෙක් එකට දැම්මා. තව තේරුවේ වික්ටෝරියා යුනිවර්සිටි එක හයිඩිගේ පොතේ තියෙනවා වගේ කඳු, ඊළඟට කෝපි, ඊළඟට අර දුන් යන චිමිනි, ඊළඟට අර අමුතු විදියේ පාරවල්, ඔය දේවල් තමයි මගේ ඔළුවේ තිබුණේ. ඉතින් ඒ දේවල් එක්ක ඇත්තටම යනවා නම් ඒ ලෝකේ ඇත්තටම තිබුණේ ස්විට්සර්ලන්ත වල. ස්විට්සර්ලන්ත කියන එක හීනකින්වත් අල්ලන්න පුළුවන් තැනක් කියන එක කවදාවත් ඔළුවේ තිබුණේ නැහැ. දවසක යන්න ඕන, අනිවාර්යෙන් යන්න ඕන තැනක් කියන හැඟීම තිබුණට ඒක අල්ලන්න පුළුවන් හඳක් නෙමෙයි කියලා යුනිවර්සිටි එක තෝරගෙන ඔක්කොම ලෑස්ති කරගත්තා. ලෑස්ති කරගෙන අන්තිමට මට ඉතුරු වෙලා තිබ්බේ සති 2යි වීසා එකට ඩොකියුමන්ට්ස් හෑන්ඩ් ඕවර් කරන්න. දැන් මේ සතියේ මට තිබුණා මගේ දෙන්න ඕන මෙඩිකල් එක ඒක කරගන්න. ඉතින් අපොයින්ට්මන්ට් එක දීලා තිබ්බේ අපි හිතමු මේ සතියේ, හෙට නෙමෙයි අනිද්දා. ඉතින් එහෙම දවස් තේද්දි එතකොට ඊට පස්සේ සතිය මම වීසා එක ඇප්ලයි කරන්න ඔක්කොම ලෑස්ති කරගෙනත් හිටියේ. ෆයිනෑන්ස් ෂෝ මනි පෙන්වන්න හිටපු විදිහ අවුල් වුණා. වැඩේ එතනම නතර වුණා. ඉතින් ඒ සතිය හරියට මට මලගයක් වගේ සෑහෙන ආසාවෙන් හිටියේ යන්න. හැබැයි අද හිතෙනවා ඒක නැති වෙච්ච එක හොඳයි කියලා. ඒ නැති වුණ හින්දා නෙමෙයි, මොකද ඊට අවුරුදු 2කට පස්සේ මට අම්මා නැති වෙනවා. එදා මම ගියා නම් මට අම්මා එක්ක ඉන්න තියෙන කාලය අඩු වෙන්න තිබ්බා. 30ක් විතර සතියක විරහ කාලයක් ගෙව්වා. ඊට පස්සේ ඔක්කොම අත්හැරලා දාලා ආයෙ රට යන්නේ නැහැ කියලා හිත හදාගත්තා. ඔක්කොම අයින් කරා, ඩොකියුමන්ට්ස් හදපුවත්. මේ දේවල් වෙලා අවුරුද්දක් විතර ඉන්නකොට මට හිතුණා මම යන්න ඕනේ කියලා. මම යන්න ඕනේ කොහොම හරි. ආයෙ මගේ හිතේ තිබුණනේ ආසාවක් හිම දකින්න. හිම දැකීමේ ආසාව. ඉතින් කොහොම හරි යන්න ඕන කියලා හිත ඉන්නකොට මට ලේසියෙන් යන්න පුළුවන් දෙයක් කියලා ඒ දවස්වල මට ආවේ ජර්මන් වල අවුස්බිල්ඩුන් එක. මොකද ඒ 2022 ඔය කාලෙදි 2022 සෑහෙන ඕක ප්‍රසිද්ධ වුණා. ඊට පස්සේ
මගේ යාළුවයි මායි එකතු වෙලා අපි දෙන්න ජර්මන් කරන්න පටන් ගත්තා. ඒ කරන ගමන් අපි ඇප්ලිකේෂන් දැම්මා හවුස් බිල්ඩින් වලට. චර ලේසි වෙන ඇප්ලිකේෂන් දැම්මා. ඒක හරි ගියේ නෑ. හරි ගියේ නැති තැන මට හිතුණා නෑ වෙන මොකක් හරි තියෙන්න ඕනේ. එතකොට ඒ දවස්වල රුමේනියා යුරෝප් වල සෑහෙන දේවල් සෑහෙන රටවල් තිබුණා ප්‍රසිද්ධ වෙලා. නමුත් ඔස්ට්‍රියා කියලා එහෙම ඒ ඔස්ට්‍රියාවේ මට තිබුණා මගේ බකට් ලිස්ට් එකේ හෂ්ටට්. කවදා හරි එතනට යන්න ඕනේ කියලා තිබුණා. හැබැයි මගේ හැමදාමත් මගේ ඔළුවේ දිව්වේ ස්විට්සර්ලන්ඩ්. නමුත් ඒක බැරි වුණත් මට ජර්මනිය තමයි ඊළඟට ටාගට් කරන්න පුළුවන් තැනකට තිබුණේ. අහම්බෙන් ඔස්ට්‍රියා කියන දෙයක් ගැන හිතලවත් තිබුණ නැති අවස්ථාවක අහම්බෙන් මට හම්බ වෙනවා Facebook එකේ තිබුණා ශ්‍රී ලංකන් ස්ටුඩන්ට් ඉන් ඔස්ට්‍රියා කියලා ගෲප් එක. කතාවේ ඉතුරු ටික ඊළඟ vlog එකේ. ගිහින් එන්නම්.